ඔයා විවිධ මාරක අපල වලින් බේරිලා තියෙනවා. අවස්ථා කීපයක්. පොල් ගෙඩියෙන් බේරිච්ච හැටි අපිට කියන්නකෝ. පොල් ගෙඩියෙන් නම් මේක නම් මේ දවස් දෙක තුනක් විතර වෙනවා. නාට්‍ය නම ශීරපතේක බෝල්ටැනයක් කියන නාට්‍ය. බෝල්ටැනේ කවුද? බෝල්ටැන කීපයක් හිටියා. මෙහෙම ශීරපතේක බෝල්ටැනයක් කියන රංගනමාලී මාර කිරි සාගරයකට බෝල්ටැනයක් වැටුණා මේක පේන්නේ නැහනේ. අන්න ඒක තමයිලු තේරුම. මට තියෙන්නේ මේ පොල් ගහක් යට පොල් වගේක් ඇහිඳින සීන් එකක්. ඇහිඳලා ඉවර වෙලා දැන් ඇහිඳලා ඉවර වෙලා මෙහෙම පොල් ගෙඩිය අතට ගත්තා කට්ටුණා කැමරා එක. මෙන්න මෙතනට අර ආඩි 45ක් විතර උස මේ පොල් ගහකින් මෙතන මේ කන අයිනෙම ගෙඩිය වැටුණා දක් ගාලා. ඊපස්සේ ඔක්කොගෙම ඇස් උඩ ගියා මේ මම එතන හිටපු මල්ලි කෙනෙක්ව බදාගත්තා. මේ ඒ කියන්නේ ෂොක් වෙච්ච පාර නැත්තම් මම එහෙම කරන්නේ ෂොක් වුණා ඔයා එහෙම කරනවද? නොදන්නාම ආයේ ළඟින් ඉන්න කෙනාව බදා ගන්න. කාන්තා පිරිමි ඔබට කුවේත් සෞදි ඕමන් රටවලට ඇපැරතු රැසක් ඒෂියන් ගල්ෆ් ට්‍රැවල්ස් ඉබ්බාකමුව. මේ ළඟ ඉන්න දැන් ෂොක් කෙනාට වෙන බලන්න වම් පැත්ත ඇරිලා. දැන් ෂොක් වුණා දෙපැත්තක් තියෙනවා. ඇත්තටම මට හදවතින්ම බදා ගන්න පුළුවන් මොකද මගේ මේ ඔක්කොම සහෝදරය වගේ මට ඔක්කොටම වැඩි හොඳට මහින්දය බදා ගන්න පුළුවන්. මොකද මට හදවතින්ම මේ සහෝදර ප්‍රේමයක් තියෙන්නේ එතන. නේ ඊට පස්සේ කොහොම හරි ගෙදර මං ඒ වලව්වක තිබුණේ වලව්වේ ඒ අක්කගෙන් මම පොල් ගෙඩිය ඉල්ලන් ආවා මතක සටහනක් විදියට මම ගෙනාව එක කන්න කියලා. කිරිහොද්දක් ගෙනල්ලා තියෙන්නේ කිරිහොද්දක් හදලා කන්න කියලා හස්බන්ඩ් කියලා ඕක මතක් වෙන්න තියාගන්න කියලා මේ අයියා ඒකේ ගහලා මේ මහත්තයා ඒකේ ගහලා මාක පෙන් එකක් අරගෙන මේ මාරක පොල් ගෙඩිය කියලා දිනේ දාලා මාරක පොල් ගෙඩිය වෙන්න බෑනේ මට හානියක් කරේ නෑනේ පොල් ගෙඩියවත් පොල් ගහවත් නෑ හානියක් නොකරම එයාට මාරක වුණා ඒකයි මාරකයකින් බේරුණු පොල් ගෙඩිය කියලා ගහන්න ඕනේ. ඉතින් මේ මාරක පොල් ගෙඩිය කියලා ඒකේ සටහනක් තිබ්බා. කොහොමත් ඉතින් පොල් ගෙඩිය වටිනවා පොල් එල්ල මල් එල්ල තියාගෙන ගෙඩිය ඒට හරියට කිරි හොද්දක් අතනවා. මොකද පොල්ලේ තරම් ගණන්.